සුබ දවසක් ඔයාලා හැමෝටම මැහුම්කාරම්ග ශේෂ්ත්‍රයට ආස කරන ආදරය කරන ඔයාලා වෙනුවෙන් මැෂින් කන්ට්‍රෝල් පැනල් සම්බන්ධ වීඩියෝ දිගටම අරන් එනවා. channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. මෙන්න මේ මැෂින් එක ඩයි කම්පැනියෙන් ආපු චයිනා මැෂින් එකක් තමයි මේක. මේ මැෂින් එක ගැන කිව්වොත් මේ මැෂින් එකේ ෆ්‍රන්ට් ප්ලැකට් එකේ කෝණ කට් එකත් එක්ක සෙන්ටර් එක ලේසර් කට් එක දාගන්න පුළුවන්. ඊට අමතරව ඔරිජිනල් එනකොටම එන්නේ ඇත්තටම මේ ඩබල් වෙල්ට්, සිංගල් වෙල්ට් විශේෂයෙන්ම නිට් ෆැබ්‍රික් වල අපිට සුපිරියට මහන්න පුළුවන් මේකේ. අනිත් එක තමයි අපිට ඊට අමතරව ගොඩාක් ඔපරේෂන් වලට මේ මැෂින් එක යූස් කරන්න පුළුවන්. ටෙක්නිකල් ඩෙවලොප්මන්ට් සයිඩ් එකට සුපිරි මැෂින් එකක් තමයි මේක. ඉතින් ප්‍රොඩක්ෂන් එකට සුපිරි සපෝට් එකක් ගන්න පුළුවන් මැෂින් එකක්. මේකෙන් ඔයාලට පැටර්න් එකක් අඳින විදිය කියලා දෙන්නම් මුලින්ම. මේ මැෂින් එක වගේ මැෂින් එකක් තියෙනවා ලංකාවේ VB Mac කම්පැනි කියන පැටර්න් සර්වර් එක. ඒක ගැන දන්නවනම් ඇත්තටම ඒකේ තියෙන ෆීචර්ස් ගොඩක්ම මේ මැෂින් එකේ තියෙනවා. පැටර්න් එඩිට් කරන, පැටර්න් අඳින හැමදේම ඒකට සමානයි මේ පැනල් එක. මේකේ මොඩල් නම්බර් එක ගත්තොත් මේකේ මොඩල් නම්බර් එක තමයි GML-903-G-ZS. ඉතින් කලින් ජුගී පැටර්න් සර්වර් එකේ වගේම පැඩල් එක අප් ඩවුන් කරගන්න. රයිට් පැඩල් එක පාගපු ගමන් පැඩල් එක අප් ඩවුන් වෙනවා. හරි. රයිට් පැඩල් එක පාගලා පැඩල් එක ඩවුන් කරගෙන මැෂින් එක රෙඩි කරගන්න ඕන මුලින්ම. හෝම් බටන් එක ගහපු ගමන් හෝම් පොසිෂන් එකට යනවා මැෂින් එක. දැන් තියෙන හෝම් පොසිෂන් එක තමයි සෙකන්ඩ් ඔරිජින්. දැන් මේ තියෙන පැටර්න් එකේ සෙකන්ඩ් ඔරිජින් එකට යන්න නම් මෙන්න මෙතන මේ ඊතලෙත් එක්ක තියෙන බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. හරි. දැන් අපිට නිව් පැටර්න් එකක් දාගන්න තමයි ඕනේ. ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ පැටර්න් එක තමයි අඳින්න දැස්තියි. එතකොට මේ පැටර්න් එකේ මේ මැෂින් එකේ වැදගත්කම තියෙන මේ ලේසර් කට් එකක් දාගන්න පුළුවන් අපිට ඕන විදිහට ඇඳලා. මේ කඩයිරි වලින් ඇඳලා තියෙන ලේසර් කට් එක. එතකොට මම මේක ලේසර් කට් එක දැන් ඔයාලට අඳින විදිහ කියලා දෙන්නේ නැහැ. ඒකට වෙනම කෝඩ් දීලා අඳින විදිහ වෙනම වීඩියෝ එකකින් අරන් එනවා. අද ඉස්සල්ලාම මේකේ පැටර්න් එකක් අඳින විදිහ බලාගමු. හරියන් අපි වැඩේට මම මේක ක්ලෑම්ප් එකට තියලා සෙට් කරගන්නවා අඳින වැඩේට. පැහැදිලි ඇති. ඔන්න ෆුට් ක්ලෑම්ප් එකට තියලා පැටර්න් එක ඉර කරගත්තා. අන්න අනිත් ඒවා වගේ තමයි මේකෙත් මේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හින්දා මම පිළිවෙලකට මාස්කින් ටේප් ගාලා හදා ගන්න ඕනේ. මේක මට තින් ඔයාලට කියලා දෙන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මම මේ වැඩේ කරලා දෙනවා. හරි. දැන් මේකේ මේ පැටර්න් එක ඇඳ ගන්න නම් ඉස්සල්ලාම මෙනු බටන් එක ප්‍රෙස් කර ගන්න ඕනේ. මෙන්න මේ තියෙන මෙනු කියලා. එතනින් ගියා. ඊට පස්සේ මේකේ පෙන්සිල් අයිකන් එකක් එක්ක මෙතන සර්කල්, ස්ක්වයර් වගේ ෂේප් ටිකක් තියෙනවා ඇඳලා. ඉතින් මේ බටන් එකෙන් තමයි මේ ටූල් එකෙන් තමයි අපි පැටර්න් එකක් අඳින්න ඇතුළට යන්නේ. ඉතින් එතනින් ඇතුළට ආවම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ අපිට බලා ගන්න. මේකේ මෙන්න තියෙනවා පිච් එක. ස්ටිච් පිච් එක හදා ගන්න පුළුවන් 3.0ක් ඩිෆෝල්ට් එනවා මේකට. දැන් මේකට ඉතින් අපිට අවශ්‍ය විදිහට අපි අඳින පැටර්න් එක ටෙක්නිකල් ඉල්ලන විදිහට SPI එක හදලා එතනින් අපිට රෙඩි කරගන්න පුළුවන්. මම දැන් 2.5කට දෙනවා. 2.5ක් දුන්නම සාමාන්‍යයෙන් ආසන්නව 9ක් 10ක් වගේ තමයි SPI එක එන්නේ. එහෙම තියලා එන්ටර් කරනවා.
දැන් මෙතනින් වැටෙනවා please press home position return ආන තියෙන මෙතන press කරාට පස්සේ machine එක home position එකට ගිහිල්ලා මෙතන මේ කොළ පාටට පෙන්නනවා. දැන් මේකේ හරි මැද තියෙන්නේ xy range එකේ හරි මැද තියෙන්නේ. මෙතනිනුත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන ඉඳලා අපි second origin එකක් ගන්න ඕනේ මෙන්න මේ හරියට. ඒක අපි අඳින මේ මහන ඔපරේෂන් එකේ හැටියට අපිට ඒක වෙනස් කරගන්නත් පුළුවන්. නැත්නම් මේක ගමන් අපි බොබින් එක පුරවන්න ඕනම නිදහස් තැනකට අරගෙන ඔරිජිනල් හදා ගන්නවා අපි. දැන් මෙතන jump tool එක ගන්න ඕනේ නැහැ. මෙතෙන් එනකොටම අපිට already තියෙනවා මෙතන jump tool එක තමයි මෙතන තියෙන්නේ. මේ ඔය විදිහට. ඉතින් මෙන්න මෙතනින් තමයි jump එක ගන්නෙ. jump එක මම අර විදිහට ඉල්ලිය කොහේ හරි තැනකට enter කරනවා. අරන් ගිහිල්ලා. මෙන්න මෙතන තමයි මම jump එක දාගත්තේ උතෙන්ද. දැන් උතන ඉඳලා jump එකක් අපි මෙන්න මෙතෙන්ද pattern එකේ ඉන්න වෙන තැනට මෙහෙන්ද ආරම්භ ගන්න තැනට එන්න ඕනේ. ඒකත් අපි යමු. මෙතන අපි second origin එක enter කරේ නෑ. ඔන්න enter එකක් දුන්නා. ඊට පස්සේ නැවත ආපහු අපිට මේ jump tool එක touch කරන්න ඕන. ආපහු jump එකක් යනවා. මෙතනින් එහාට යනවා. දැන් pattern එකට අවිල්ලා නෑනේ තාම. දැන් මේ button එක press කරගන්නවා. ඔන්න pattern එක ගන්න වෙන ඕන තැනට අවිල්ලා තියෙන jump එක. දැන් තියෙන්නේ අපිට මෙතන ඉඳලා මෙන්න මේ L හැඩයට තියෙන වංගුවයි මෙහා පැත්තේ වංගුවයි සම්පූර්ණ pattern එක ඇඳ ගන්න තමයි තියෙන්නේ. මම මෙතන ඉඳලා pattern එක ඇඳගෙන යනවා දිගටම. මම ලයින් එක දිහාවට අරන් යන්නේ නැහැ මේ කැමරාව. ඔන්න පළවෙනි පොයින්ට් එක එන්ටර් කරන්න ඕනේ මෙතන. ඔන්න එන්ටර් කරාට පස්සේ මෙතනින් ඊළඟ ස්ටෙප් එක එන්ටර් කරන තැනට මෙතන L හැඩයට වංගුව ඒ බෙන්ඩ් එක හැරෙන තැනට ඇවිල්ලා අපි බලන්න ඕනේ එතෙන්ද කොච්චරක් මේ මෙතන පැනල් එකේ වැටෙනවා එන දුර. ඒ වැදගත් නෑ ඒක. හැබැයි ඉතින් පැටර්න් එක අඳිනකොට හරි ලේසි. මොකද මේ මෙතන මේ හැරෙන දෙපැත්තම මේ L හැඩි වංගු දෙකක් යනවා. ඒ දෙපැත්ත ටැග් එක වැටෙන තැනනේ මේ. අපි දැන් මේ අඳින ටැග් එක වැටෙන තැන. ඒතකොට මේ දෙක සමාන වුණාම ගැටලුවක් නෑ පැටර්න් එකෙම. ඉතින් අපිට අවසානයේට එතන දිග බලාගත්තම අවසන් කරන තැන ඒ දුරම ගිහිල්ලා එන්ට් එකක් දුන්න හැකි. ඒතකොට දෙපැත්ත බැලන්ස්. ඉතින් ඒකින්ද මෙතන 9.4ක් තියෙනවා. මේක අපි මතක තියා ගන්නවා. මම නම් මේක සාමාන්‍ය මතක තියා ගන්නවා. ඊට පස්සේ එතන එන්ටර් කරා. නැත්තම් ලයින් එකට ගිහපුවා එක පැත්තක් දිගයි එක පැත්තක් කොටයි කියනවා. තව චුට්ටක් අඩු කරන්න කියන ඔන්න ඔය වගේ කරදරෙන් හින්දා හරියටම මෙතනින් වෙනස් කරන්න උනත් නැතත් හරියට ගාන බලලා දෙනවා. ඔන්න දැන් මෙතන ඉඳලා තමයි අර ඔන්න මෙතන ඉඳලා ඉස්සරහට තමයි 9.4ක් ගිහිල්ලා එන්ට් එකක් දෙන්න ඕනේ. එතකොට දෙපැත්තම එක සමානයි. අපි පටන් ගත්ත පැත්තෙත් 9.4යි මෙතනත් 9.4ක්. ඉස්සරහට ගිහිල්ලා එන්ට් එකක් දුන්නම දෙපැත්තම ඊවන් වෙනවා. එතකොට ඒ ගැටලුව මඟ අරව ගන්න පුළුවන්. ඩබල් එන්ටර් කරනවා මෙතන. පැටර්න් එක ඇඳලා ඉවරයි. එතකොට සෝරි ටැග් එකක් එන්න ඕනේ ආපස්සට මෙතන. අන්න මේ වගේ ආපස්සට ටැග් එකකුත් ඇවිල්ලා මම එන්ටර් කරන්න ඕනේ. එන්ටර් කරලා මෙතන මෙනු ටූල් එකක් තියෙනවා. අපිට පැටර්න් එක ඇඳලා ඉවරයි. දැන් සර්ව් කරන්නයි ඕනේ පැටර්න් එක. ඉතින් අපි පැටර්න් එක සර්ව් කරන්න යනකොට
මෙතනින් මෙනු බටන් එක ඔබාගෙන ඉස්සරහට ගිහිල්ලා මෙතන read end කියලා තියෙනවා back end කියලාත් තියෙනවා. එතකොට මේක තමයි අපි ටච් කරගන්න ඕනේ. ඔන්න මම මෙතන ටච් කරගත්තා. ඊට පස්සේ දැන් මෙතන please press home position return button කියලා කියනවා. තියෙනවා මෙතන home button එක press කරන්න තමයි තියෙන්නේ. on button එක press කරාම ඔන්න දැන් අපිට මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට එනවා. මෙතනින් තමයි අපිට pattern එක serve කරගන්න වැඩ ටික තියෙන්නේ. ඒතර මෙතන මම කලින් pattern එකක් ඇඳලා name එකක් දීලා තියෙනවා. 150 කියලා. මේ රොහාන් කියලා මගේ නමක් තියෙනවා මෙතන. එතකොට මෙතන තියෙන්නේ override save. එතකොට මෙන්න මේ කියන නම්බරේටම මේ නම්බරේ මේ නමයි ඒකටම save කරන්න කියලා අහන්නේ. එතකොට ඒක වෙනස් කරගන්න ඕන නම් මෙතන save as new යන්න පුළුවන්. අපිට මේක pattern එක මොන හරි අඩුපාඩුවක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනේ නැහැ කියලා හිතනවා නම් මෙතනින් exit වෙන්නත් පුළුවන්. exit without saving කියලා මෙතන ඔය පල්ලෙහා වැටෙනවා. ඒකත් පුළුවන්. මම මෙතන දැන් save කරගන්න තැනට යනවා. ඊට පස්සේ මෙතන අපිට තියෙනවා අපිට name එකක් දෙන්න පුළුවන් මෙතන. අලුතින් name එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අලුත් number එකකට number එකක් දාගන්න පුළුවන්. මෙතන back paste කරගෙන මම name එකක් write කරනවා. මගේ නම දාගත්තා එතෙන්ද. ඊට පස්සේ මෙතන back paste කරලා මම මෙතෙන්ද pattern number එකක් දෙනවා save කරනවා 100 කියලා දෙනවා. 100 කියලා එතෙන්ද දාලා මෙතන enter කරනවා කියන්නේ මෙතන මේ okay එකක් තියෙන්නේ. මේ okay කරනවා. ඊට පස්සේ මෙතන දැන් ආයි අහනවා මෙතනත් දැන් අහන්නේ මේකේ මේ 100 කියලා දීපු pattern number එකේ වෙන pattern එකක් තියෙනවා. මේක උඩට සර්ව් කරන්න කියලා අහන්නේ. මට දැන් මේ pattern එක වැඩක් නැති හින්දා මම මේකත් enter කරනවා. ඔන්න දැන් මේ කලින් තිබ්බ pattern එකත් නැකිලා ඔන්න අපිට main panel එකට ඇවිල්ලා තියෙනවා pattern එක. දැන් අපිට මහන්න කලින් අපි මේක පොඩ්ඩක් run කරලා දුවලා බලන්න ඕනේ. check කරලා බලන්න ඕනේ. මෙන්න මෙතන දීලා තියෙන එකට back forward key එක මේ feed කියලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට මෙන්න ඉස්සරහට යන්න පුළුවන්. මේ මෙතන මේ point එක දුවන මෙතන පෙන්නනවා. ඉතින් මේ clamp එකත් move වෙනවා බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔන්න pattern එකට ඉන්නුණා. දැන් මේක අපි needle එක පාත් කරලා බලන්න ඕනේ. කොහේ හරි වදිනවද? pattern එක හරියට තියනවද කියන එක තමයි දැන් මෙතන check කරගන්න ඕනේ. දැන් අපිට ඇඳපු pattern එකේ ගැටලුවක් නැහැ. ඉතින් back වෙනවා. මේ button එක ඔබලා second origin එකට දාගන්නවා අපි. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මේක මහලා බලන වැඩේ තියෙන්නේ. අපේ ඇඳපු pattern එක සාර්ථකව මැහෙනවද කියන එක. වැඩේ හරි ස්කිප් එකක් එනවා. ඒ කියන්නේ මැෂින් එකේ මොකක් හරි ටයිමින් ලෝස් එකක් හරි පුට් එකේ උස වැඩි ප්‍රශ්නයක් මොකක් හරි තියෙන්නේ. ඔන්න අපිට මූලිකවම දැනගන්න ඕනලා තිබ්බේ මේකේ පැටර්න් එකක් ඇඳලා මහන වැඩේ ඔන්න සාර්ථකයි වැඩේ